ළම එහෙනම් අපි ඔන්න තොග ප්‍රමිතිය තමයි මේ විදිහට සාකච්ඡා කරලා ඉවරුනේ. විනාඩි 5ක් කරන් මම ඔන්න ආපහු මම හිතන්නේ අපි පැය 6කට වඩා වැඩි කාලයක් මේ විදිහට ප්‍රමිතිය සාකච්ඡා කරලා දීර්ඝ වශයෙන් සමරියක් සාරාංශගතව සාකච්ඡා කරුවොත් එහෙම අපි අද සාකච්ඡා කරා LKS 2 තොග ප්‍රමිතිය. එහෙනම් තොග ප්‍රමිතිය යටතේ අපි ඉස්සෙල්ලාම කිව්වා තොගයක් නිර්වචනය කරන්නේ කොහොමද කියන එක. ඒ නිර්වචනය තොගයක් නිර්වචනය කරද්දී අපි කාරණා තුනක් සම්බන්ධයෙන් කතා කරන්න ඕන කියලා කිව්වා මොකද්ද? එක සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී විකිණීම සඳහා පවතින තොග, එවැනි විකිණීමක් සඳහා නිෂ්පාදන ක්‍රියාවලියේ පවතින තොග, එහෙම නිෂ්පාදනය කරන්න හරි සේවා සපයන්න හරි ඒ process එකට අමුද්‍රව්‍ය විදියට සේවා සපයද්දීන් හරි නිෂ්පාදනය කරද්දීන් හරි ඒවට අමුද්‍රව්‍ය ස්වරූපයෙන් සපයන තියෙන දේවල් තියෙනවා නම් අන්න ඒව සියල්ලම තොගයේ කියන නිර්වචනයට එනවා. එතකොට අපි කියව සාමාන්‍ය ව්‍යාපාර තුළ විකිණීම පවතින තොග. ඒ කිව්වෙ මොන තොගද? නිමි තොග. එවැනි විකිණීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය තුළ පවතින තොග. ඒවට කියනවා නොනිමි තොග. ඊට පස්සේ ඒ නිෂ්පාදන ක්‍රියාවලියේ සඳහා භාවිතා කරන්න අපේ පරිභෝජන සඳහා තියෙනවා නම් එමෙත සැපයුම් ස්වරූපයෙන් තියෙනවා නම් අන්නේ පරිභෝජන කරන්න තියෙනවා අමුද්‍රව්‍ය කියලා විදිහට ගන්න. නොනිමි නිමි සහ අමුද්‍රව්‍ය කියන එක තමයි ওই විදිහට ප්‍රමිතිය නිර්වචනය කරන්න කියලා කියනවා. ඊළඟට අපි කතා කරා තොගයක් මැනීම. මම කියවා හැම විශේෂයෙන්ම මූලදත්ත ප්‍රකාශයේ තියෙන අයිතම සම්බන්ධයෙන් වත්කම් වාක්‍යයෙන් හිමිකම් සම්බන්ධයෙන් වන ප්‍රමිත ගත්තා මේ හැම එකම වගේ හඳුනා ගැනීම සහ මැනීම කියලා තියෙනවා නේද? එහෙනම් හඳුනා ගැනීම කියලා කියන්නේ මොකද්ද? මේක මම කිය මෝටර රථයක් නේ. මේ මෝටර රථයේ වත්කමක් වෙන්න පුළුවන්. ඒ වත්කම දේපල පිළිත උපකරණ වෙන්න පුළුවන්. ඒ වත්කම තොගයක් වෙන්න පුළුවන්. දැන් මං කිව්වා එක මතකද එකම මෝටර රථ අපි මෝටර රථ විකුණන ව්‍යාපාරයක් න ะ ඒක වැවත විකුණන්න බලා ගන්න තියෙන ඒක තොගයක්. හැබැයි ඒ ව්‍යාපාරයේම කළමනාකරුවන්ගේ භාවිතය සඳහා භාණ්ඩ ප්‍රවාහනය සඳහා තියෙනවනේ මෝටර රථ මොනවා හරි ඒවා දේපල පිළිත උපකරණ. එහෙනම් අර මේ තොගයක්ද කියන එක බලන්නේ වත්කම තොගයක් වෙන්නත් පුළුවන් දේපල පිළිත උපකරණ වෙන්න පුළුවන් ආයෝජන වත්කමක් වෙන්න පුළුවන් ඒ වගේ විවිධ ස්වරූපයෙන් තියෙන්න පුළුවන්. එහෙනම් තොගය මේක වත්කම තොගයක්ද කියලා හොයාගන්න මොකද නිර්වචනයට අනුව. එහෙනම් තොග නිර්වචනය සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක අපි කියවා හඳුනා ගැනීම. හඳුනා ගන්නතර පස්සේ අපි තොගයක් විදිහට ඕන දැන් අපි හිතාගත්තා. තොගයක් විදිහට අපි හිතාගත්තා නේ. තොගයක් විදිහට අපි මේ නිර්වචනය අනුව හොයාගත්තා. එහෙනම් මේක තොග කියලා මේ වත්කම. අන්න එවැනි තොගයක් අපි ඊළඟට මොනවද කරන්න ඕන කියලා කිව්වේ ඒක අපි තොගයක් විදිහට මූල්‍ය දත්ත ප්‍රකාශයේ ලියන්න ඕනේ. ඒකට අපි කියව මොකද්ද? මැනීම, මෙෂර්මන්ට්. අරක හඳුනා ගැනීම රෙකග්නිෂන් මේක මැනීම මෙෂර්මන්ට්. මයින් එක කොහොමද? එහෙනම් තොගයක් මනින්න වෙනවා අපිට මූලික අවස්ථාවේදී හඳුනාගන්න. තොගේ ගත්තු ඉස්සෙල්ලාම වාසිය හඳුනා ගන්නවා නම් අපි කියන මූලික අවස්ථාවේ මැනීම. ඉනිෂියල් රෙකග්නිෂන් කියලා. මූලික අවස්ථාවේ මනින්න ඕනේ හැම වෙලාවෙම තොගේ මොකේද? පිරිවැයට. එහෙනම් තොගයක් මූලික අවස්ථාවේ පිරිවැයට මනිනවා නම් තොගේ පිරිවැය කොහොමද තීරණය වෙන්න ඕන කියන එක ප්‍රමිතියේ කියලා තියෙනවා. පිරිවැයක් හැදිලා තියෙනවා කොටස් තුනකින්. ගැනුම් පිරිවැය, පරිවර්තන පිරිවැය සහ වෙනත් පිරිවැය. මේ ගැනුම් පිරිවැය යටතේ එන්නේ මොනවද? පරිවර්තන පිරිවැය යටතේ එන්නේ මොනවද? වෙනත් පිරිවැය යටතේ එන්නේ මොනවද කියන එක අපි දීර්ඝව සාකච්ඡා කරා. මතක ඇති නේද? හරි. එතකොට මම කිව්වා අපි සාමාන්‍ය නිෂ්පාදන පිරිවැය ලේඛනයක් ඔයාලා පොඩි කාලේ හදලා තියෙනවා. ඒකේදී අපි කොහොමද ඍජු ද්‍රව්‍ය පිරිවැය දැම්මා. ඒක මෙතෙන් යන්නේ. ඊට ඍජු ශ්‍රමයේ පිරිවැය දැම්මා. ඒක මෙතෙන් යන්නේ. ඍජු වෙනත් පිරිවැයයන් දැම්මා. ඒක මෙතෙන් යන්නේ. නිෂ්පාදන පොදුකාර්ය වේදන් දැම්මා. ඒක මෙතෙන් යන්නේ. එහෙනම් අර මේ නිෂ්පාදන ලේඛන එක අපි ගත්ත ටිකම තමයි මේ ප්‍රමිතිය වෙනම වර්ගීකරණයක් විදිහට ගැනුම් පිරිවැය පරිවර්තන පිරිවැය සහ වෙනත් වේදන් විදිහට දීලා තියෙනවා. එහෙනම් මෙන්න මේ කොටස් තුනෙන්ම තොගේ පිරිවැය එනවා. ඒත් එකම අපි කතා කරා ප්‍රමිතිය උදාහරණ තුන මම වල ප්‍රමිතියත් එක්කම පෙන්නුවා තොගේ පිරිවැයට මෙන්න මේ දේවල් ගන්න ඕ එපා කියලා ප්‍රමිතිය පැහැදිලිව දක්වලා තියෙන ඒවට උදාහරණ කීපයක් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අසාමාන්‍ය අපතය ඇබ්නෝමල් විදිහට අපතේ කියපු දේවල් තිබුණා ඒවා ඊට පස්සේ නිෂ්පාදන ක්‍රියාවලියට අධීරක් විදිහට අවශ්‍ය වෙන්නේ නැති ගබඩා පිරිවැය මම කියව ගබඩා පිරිවැය අපේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍යයි න ะ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි මේ කිරි වගේ ඒව දාපම් කිරි දාලා දියර දාලා එක අපි කිව්ව හයි වෙනකන් එහෙම නැත්නම් මිදෙනකන් තියන්න ඕනේ. අන්න නිෂ්පාදන ක්‍රියාවලිය පියවර. ඒතර ඒ ගබඩා පිරිවෙ ගන්න පුළුවන්. හැබැයි හදලා ඉවර වෙලා සැපයුම් කරුවන්ට බෙදා හරිනකන් ගන්න දෙන කරුව අරන් යනකන් අපි ගබඩාවල තියාගෙන ඉන්නවනේ. අන්න ඒ ගබඩා පිරිවෙ ගන්න බෑ. ඊළඟ පරිපාලන පොදුකාර්ය පිරිවෙ මේ තොග විකුණන්න යන වේද ඒවා තොගේ පිරිවෙට ගන්න බෑ කියලා අපි තවත් උදාහරණ කිහිපයක් එක සාකච්ඡා කරා. ඊට පස්සේ ආව අපි තොගේ මේ තියෙන ඉස්සෙල්ලාම හඳුනාගත්තු අවස්ථාව අපි පස්සේ හඳුනාගන්නේ කොහොමද පසු කාලීනව මයින්නේ කොහොමද කියලා. පසු කාලීනව මයින්නකොට අපි කිව්ව තොගයක් මයින්න ඕනේ පිරිවැය හෝ ශුද්ධ උපලද්‍ය යන ගේ යන දෙකෙන්
අඩු වගේට මොන සංකල්පයට අනුකූලවද මේ ආරක්ෂක සංකල්පයට අනුකූල වීමක් කියලා අපි කතා කරා. එහෙනම් මේ පිරිවැය කියන එක අපි දැන් කතා කරා. මෙන්න මෙතන කියන පිරිවැයම තමයි මේ පිරිවැය කියලා අපි කියුවේ. සුද්ධ උපලබ්ධයගේ කිව්වා. සුද්ධ උපලබ්ධයගේ කියලා කිව්වා අපි ඇත්තටම විකුණලා සුද්ධ වශයෙන් අපේ අතට කීයක් එනවද කියන්නේ. ඒකට තමයි ඇත්තමේන්තුගත විකුණුමේ. තාම විකුණන්නේ නැහැ. අපි මේක විකුණනොත් අපේ අතට කීයක් එනවද? මෙහෙම විකුණන අපිට කොච්චර වියදමක් යනවද? ඇත්තමේන්තුගත විකුණුම වියදම. මේ ඇත්තමේන්තුගත විකුණුම මිලෙන් ඇත්තමේන්තුගත විකුණුම වියදම් අඩු කරපුවම තමයි සුද්ධ උපලබ්ධයගේ එනවා කියලා කිව්වේ. බැරි වෙලා හරි පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධයගේ අඩු වුණොත් අපි ඒ තොගේ කපා හැරීමක් විදිහට වියදමක් විදිහට දාන්න ඕන ලාභ ප්‍රකාශය කියලා අපි කතා කරා. ඉන්වෙන්ටරි රයිට් ඔෆ් එක. ඊට පස්සේ අපි ගත්තාම ඊළඟට මම කිව්වා අපිට මේ සුද්ධ උපලබ්ධයගේ දැන් පිරිවැය සුද්ධ උපලබ්ධයගේ සංසන්දනය කරන්න ඕනේ. ඒ සංසන්දනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ අයිතම් ක්‍රමයට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කාණ්ඩ ක්‍රමයට කාණ්ඩ ක්‍රමයට කරන්න පුළුවන්. එක්කෝ අයිතම් ක්‍රමයට එක්කෝ කාණ්ඩ ක්‍රමයට අපි මේ සංසන්දනය කිරීම කරන්න පුළුවන්. දෙකෙන් එන්නේ තොග කපහැරීම වගයන් දෙකක්. නමුත් ඒ දෙකෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම තමයි දැන් මේ පිරිවැය ගත්තාම ළමයි සමහර වෙලාව අපිට ඇත්ත පිරිවැය හොයන්න පුළුවන් නෑ. ඒ කියන්නේ අපි දැන් හෙවි උපකරණ මම කිව්වේ මැෂිනරි වගේ විශාල උපකරණ යාන වාහන ඒවා අපි හැම එකම එකක් ගානේ දන්නවා මේක කීයටද ගත්තේ කියලා. එහෙනම් අන්න ඒ විදිහට සත්‍ය මිල දන්නවා නම් අපි තොගේ පිරිවැය විදිහට සත්‍ය මිල ගන්න පුළුවන්. හැබැයි මම කිව්ව සහල් ඔය රීටේල් ප්‍රොඩක්ට්ස් වගේ දේවල් කියන්නේ ඔය සබන් සීනි තේකොළ ඔය වගේ දේවල් හාල් ඔය වගේ නිතර මිලදී ගන්නවා විවිධ මිල ගණන් යටතේ. අන්න ඒ වගේ වෙලාවට අපිට හරියටම කියන්න බැයි නම් මේකේ පිරිවැය කීයට ගත්ත ඒ වගේද මේ තොගේ ඉතුරු වෙලා තියෙන කියලා. අන්න එවැනි අවස්ථාවල අපි තොග නිකුත් කිරීම මිල කිරීම කියලා දෙයක් කරන්න ඕනේ කියලා අපි කතා කරා. මතකයි නේද? ඒකදී අපි කිව්වා එක්ක FIFO පාවිච්චි කරන්න පුළුවන් එක්ක WAC පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අපි මතකද එකම ගාන මේ දෙකටම හදලා බැලුවා. හදලා බලනකොට FIFO වලින් එන්නේ එක තොගයක් WAC ක්‍රමයේදී දෙන්නේ එක ක්‍රමයක්. ඒතර අපි මතකද කතා කරා උද්දමනකාරී අවස්ථාවකදී. කියන්නේ උද්දමන කියන්නේ භාණ්ඩවල මිල ගන්න අකණ්ඩ විහිල යනකොට. අන්න උද්දමනකාරී අවස්ථාවක මොකද වෙන්නේ ළමයි? FIFO ක්‍රමය පාවිච්චි කරොත් එහෙම WAC ක්‍රමයට සාපේක්ෂව අපි මොකද වෙන්නේ කියලා කතා කරා. මොකෙන්ද ලාභේ වැඩිපුර වෙන්නේ? ලාභේ අධිගණනය වෙනවා නම් වෙන්නේ කොහොමද කියන එක අපි කතා කරා. ඒත් එක්කම කතා කරා මේක ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියලා. FIFOද WACද කියන එක ගිණුම් කරන ප්‍රතිපත්තිය. එතකොට මම කිව්වා මෙතනම සම්බන්ධ කළ LKS 8ට අනුව අපි ගිණුම් කරන ප්‍රතිපත්තිය තෝරාගද්දී මොකද කරන්න ඕනේ? තෝරාගත්තු එක අඛණ්ඩව පාවිච්චි කරන්න ඕනේ කියලා කිව්වා. ඒත් එක්කම තමයි තෝරාගද්දී හරි දෙකක් තියෙනවානේ මේකෙන් කැමති එක අපිට කරන්න පුළුවන් කියලා කලමනාකරුවන් තෝරාගන්න පුළුවන් කියලා මේ LKS දෙකේදී තිබුණත් LKS 8ට සහ සංකල්පනාත්මක රාමුවට අනුව අපි බලන්න ඕනේ අදාළ බව සහ විශ්වාසනීය බව. මොකද ප්‍රමිතිය කියන්නේ මේ දෙකෙන් කැමති එක පාවිච්චි කරන. එහෙනම් කලමනාකරුවට බෑ තවන්ට වැඩිපුර කියන දැන් උද්දමනකාරී කාලයකදී එහෙම FIFO පාවිච්චි කරොත් ඒ ලාභේ විශාල වශයෙන් අධිගණනය වෙනවා. ඒතර අදාළ බව සහ විශ්වාසීය බව බිඳ වැටෙන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවකදී ඒක පාවිච්චි කරලා හරියන්නේ නැහැ. ඒ වගේ මඟ පෙන්වීමක් සංකල්පනාත්මක රාමුවෙන් දෙනවා කියන එක අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා තොග මැනීමේ ශිල්ප ක්‍රම. ඒ අර්ථය ප්‍රධාන වශයෙන් අපි කතා කරා ප්‍රමිත පිරිවැය ක්‍රමය සහ ස්ටෑන්ඩඩ් කොස්ටින් මෙතඩ් එක අනිත් එක රීටේල් මෙතඩ් එක සිල්වර් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි කිව්වා තොගයක් වියදමක් බවට තොගයක් කියන්නේ සාමාන්‍යයෙන් වත්කම. හැබැයි මේ වත්කම වියදමක් බවට පත් වෙන අවස්ථා දෙකක් තියෙනවා කියලා කතා කරා ප්‍රධාන වශයෙන්. මොකක්ද අවස්ථා දෙක? එකක් තමයි තොගයක් විකුණනකොට ඒ විකුණපු මොහොතේම තොගය කියන වත්කමෙන් අයින් වෙලා වියදමක් බවට පත් වෙනවා. විකුණුම් පිරිවැයට යනවා. අනිත් අවස්ථාව අපි කතා කරා තොගය පිරිවැයේ ඉඳලා සුද්ධ උපලබ්ධකයේ දක්වා කපා හරිනකොට අන්නේ කපා හරින ප්‍රමාණය වියදමක් විදිහට යනවා. ඒතර මම ඒවට පැහැදිලි කරලා පෙන්නුවා තොග හානියක් කියන එකත් මේ සුද්ධ උපලබ්ධකයේ දක්වා කපා හැරීම කියන එක තුළට එනවා කියලා. ඊට පස්සේ අපි කතා කරා තොග සම්බන්ධයෙන් කරන්න ඕන හෙළිදරව් කිරීම මොනවද කියලා. ඒතකොට තොගේ වර්ගීකරණය අතින් ලියාගෙන මට කියන්න ඕන තොගේ වර්ගීකරණයත් අපි කියන්නේ තොගේ නොනිමි කීයද නිමි කීයද අමුද්‍රව්‍ය කීයද කියලා වර්ගීකරණය අපි හෙළිදරව් කරන්න ඕනේ. තොග කපා හැරියා නම් ඒව හෙළිදරව් කරන්න ඕනේ. පිරිවැය සූත්‍ර අපි මොනවද පාවිච්චි කරේ කියලා හෙළිදරව් කරන්න ඕනේ. තොගයක් මම කිව්වා ඇපේට තිබ්බන. අන්නේ ඇපේට තිබ්බ දේවල් අපි හෙළිදරව් කරන්න ඕනේ. ඒක ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් මම මිනිත්තු 10ක් වගේ කාලයක් ඇතුළත ඔයාලට මතක් කරේ මේ අපි පැය ගණනාවක් සාකච්ඡා කරපු මේ LKS දෙක ගිණුම් කරන ප්‍රමිතියේ සාරාංශය. හරියට දැන් අපි ඒත් එක්කම මේ ප්‍රමිතිය මෙතනින් අවසන් කරනවා. අපි තවත් ප්‍රමිතියක් එක තවත් දවසක හමු. ආයුබෝවන් හැමෝටම.